මේකේ තුන්වන අවස්ථාව තමයි උපපීඩක කර්මය. උප කිව්වේ කලින් කිව්වා වගේම ළඟට වෙලා කියන එකත් මෙතනදී අහිතකර ආකාරයෙන් තමයි. පීඩක කියන්නේ පීඩා කරනවා, මිරිකනවා, මර්ධනය කරනවා, දුක් දෙනවා වගේ කියන අදහස. මේක සරල තේරුම තමයි මර්ධනය කරන බලය. හරියට නිකන් ඔප්‍රෙස් එවත් සප්‍රෙස් කරනවා වගේ. හරියට හොඳ පැලයක් උසට වැඩෙන්න ඉඩ නොදී වල් පැලෑටියක් ඒක යටපත් කරමින් හොඳට ලැබෙන තිබුණු විපාකය අවහිර කරනවා. නුවන් කතාවේදී නුවන් දිගටම අකුසල් කළා. මතක ඇති ඔබට. ඔහුගේ ජීවිතයේ මුල් කාලයේදී නුවන් දිගටම අකුසල් කළා. ඔබට මතක ඇති. දැන් ඔහුගේ පැරණි අකුසල් බීජ 1000ට සපෝට් එකක් ලැබිලා තියෙනවා මේ උපපීඩක කර්මයෙන්. අකුසල් බීජ 1000ට සපෝට් එක ලැබිලා අකුසල් බීජ 1000 ලොකු වෙලා තියෙනවා. ඉතින් මේ නුවන් දිගින් දිගටම අකුසල් කරමින් ඔහුගේ පැරණි හොඳ කුසල් බීජ 100ට උපපීඩක හේවත් මර්ධනය කරමින් ඔප්‍රෙස් වෙනවා. ඒ කියන්නේ නුවන්ට කලින් ලැබෙන්න තිබුණු සැප, ධනය, සෞඛ්‍ය, නෑදෑයන්ගේ ආදරය මේ හැමදේම අවහිර වෙනවා. බ්ලොක් වෙනවා. ප්‍රමාද වෙනවා. කියන්නේ ඩිලේ වෙනවා. ඒ වෙනකොට ඔහුට රෝග, මුදල් අඩුපාඩු, නෑදෑ ගැටලු වේගයෙන් එන්න පටන් ගන්නවා. මේක අනිත් පැත්ත හිතුවොත් නුවන් මේ වෙනුවට කුසල් කරනවා කියලා හිතන්නකො. ඒ අලුත් කුසල් ඔහුගේ පැරණි අකුසල් බීජවලට උපපීඩක වෙනවා. මර්ධනය වෙනවා, ඔප්‍රෙස් වෙනවා. මේ කුසල් අකුසල් විපාක දෙන්න එන පොලිම අපි කරන කුසල් අකුසල් මත මර්ධනය කිරීම බලපානවා. හරියට හොඳ පැලයක් ලොකු වෙලා වල් පැලය යටපත් කරනවා වගේ. ඔබට මතක ඇති නුවන්ගේ ජීවිතයේ මුල් කාලයේදී ඔහු නරක පුරුදු වලටම යොමු වෙලා හිටපු නිසා ඔහුගේ අලුත් අකුසල් බීජ හොඳ බීජ ඔප්‍රෙස් කළා. එතකොට නුවන්ට සැප සම්පත අවහිරලා දුක් කරදර වැඩි වුණා. මෙතනදී තමයි අපිට අර ආපු උගතෝ කෝටික ප්‍රශ්න නුවන්ටත් ඇති වෙන්නේ. මම හොඳ කෙනෙක්නේ. ඇයි මට මෙහෙම වෙන්නේ කියන ප්‍රශ්නය නුවන්ටත් ඇති වුණා. මේකේ අවසාන එක තමයි උපඝාතක කර්මය. උප කිව්වේ ළඟට වෙලා කියන එක, ඝාතක කිව්වේ මරා දමනවා නැත්නම් විනාශ කරනවා, සුණු විසිනු කරනවා කියන අදහස. සරලම තේරුම තමයි කඩා බිඳලා දාන එක. හරියට නිකන් බුල්ඩෝස් එකක් වගේ. කම්ප්ලීට්ලි ඩිස්ට්‍රොයි කරනවා. මේ හදීසියෙම ඇවිත් පැරණි කර්මයක් සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා ඒ වෙනුවට Tamanගේ විපාකය බලහත්කාරයෙන් ඉස්සරහට ගේනවා. ඊටාම සාවධානයෙන් සිටින්න. මේ අපි කතා කරේ කර්මය තුළ තියෙන සියලුම ආකාර නෙමෙයි. අපි මේ කතා කරේ පයි ෆන්ක්ෂන් කර්මයට කරන්න පුළුවන් මොකක්ද කියන කැටගරිස් 4 ඇතුලේ තියෙන අවස්ථා 4 විතරයි.